guys ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකක් එකතු කරන්න. ඉතින් ඔන්න අපි එයාපෝට් යන ගමන් ඉන්නේ. ලංකාවේ ඉඳන් මෝල්ටා හීනේ හැබෑ කරගෙන තවත් අපේ යාළුවෙක් මාල්ටා වලට එනවා. ඉතින් ටර්කිෂ් එයාලයින් එකේ තමයි ආන්නේ. ඉතින් එයාව පික් කරන්න එයාපෝට් එකට යන ගමන් තමයි මේ වීඩියෝ එකතු කරන්නේ. ඉතින් එයාවට පස්සේ ඊටු වීඩියෝ කැලිටි එකත් මම ඔයාලට එකතු කරන්නම් මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් එයා ලංකාවේ ඉඳන් ඇප්ලයි කරලා එයාගේ හීනේ හැබෑ කරගෙන අද මාල්ටා වලට එනවා. ඉතින් එයා එන වීඩියෝ ටික මම මේ වීඩියෝ ටිකත් එක්ක එකතු කරලා ඔක්කොම එකතු කරලා ඔයාලට එයාගේ එක්ස්පීරියන්ස් එකත් මේකට එකතු කරලා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නම්. ඉතින් අපි බලමු එයා මොනවද කියන්නේ කියලා. ඉතින් ඔන්න මාල්ටා එයාපෝට් එකේ view point එකට අවිල්ලා යාළුවා එනකම් ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් තව චුට්ටි වෙලාවකින් එයා මාල්ටා වලට එනවා. ඉතින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ ඒ වීඩියෝ ටිකත් එක්ක එකතු කරලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් එයාගේ එක්ස්පීරියන්ස් එක මම මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා වෙනුවෙන් එකතු කරනවා. ඔන්න යාළුවනේ ටර්කිෂ් එයාලයින් එක ලෑන්ඩ් කරනවා. ඉතින් අපේ යාළුවා මාල්ටා වලට බහිනවා. Itu, Etara. Yes. ඉතින් අපේ යාළුවා එනවා.
ඔන්න ඉතින් දුර ගමනක් ගාන යාළුවෝ එනවා ඉතින්. හයි ඔන්න ඉතින් ඊයේ ඉතින් අපේ යාළුවා ආවා. ගොඩක් දුරක් ගෙවාගෙන ඉතින් ඇත්තටම ලොකු ගමනකින් පස්සේ ඉතින් ඊයේ වීඩියෝ එක එකතු කරන්න බැරි වුණා. ඉතින් ඇවිල්ලා ඉවරලා ඉතින් අද යාළුවා හම්බෙන්න ආවා මම ඉතින් යා ඉන්න නිවසට. ඉතින් ඇවිල්ලා ඉවරලා එයාත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ඉතින් ඔයාලට යාගේ එක්ස්පීරියන්ස් එක එකතු කරන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ලයිරයි කොහොමද? ලංකාවේ දැන් ඇහිලා මෝල්ට කොහොමද? ලස්සනයිද? මොල් හොඳයි ලස්සනයි. චුට්ටක් හිතවල ගමන්ට පොඩ්ඩක් මට අමාරුනේ. ඒකට මේ ලස්සනට. ඉතින් යාළුවන්ට කියන්නකො කොහොමද ඔයා මේ වැඩේ කරගත්තේ? කොහොමද විස ගහගත්තේ? මාල්ටාවට කොහොමද ආවේ? කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක යාළුවත් එක්ක එකතු කරන්නේ? කොහොමද මුලින් ඉඳන්ම ඔයාගේ විස්තර ටික යාළුවට කියන්න කොහොමද මේ වැඩේ කරගත්තේ? මොකද ලංකාවේ ගොඩක් අය බලාගෙන ඉන්නවා යුරෝපයට එන්න. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඉතින් සමහරක් අයගේ අදහස් එක්ක සමහරක් අයගේ විස්තර එක්ක ඔයාගේ අදහසුත් ෂෙයා කරගත්තාම යාළුවට ගොඩක් වැදගත් වෙයි. මේ රටට එන්න උත්සාහ කරන්න. යාළුවගේ වීසා යාළුවගේ යුරෝප වහිනේ හැබෑ කරගන්න. ඒ වැඩ ටිකට ඔයාගේ අදහස් ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක යාළුවත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මල්ලි ඔයා මේ කරපු දෙයට. මෙතෙන්දී මෙහෙම දෙයක්ම වෙලා මේ ගමන මේ දක්වා එද්දි ලොකු අර තිබ්බ චැලෙන්ජස් වගේ ඔක්කොම ක්ලියර් කරගන්න ලොකු සපෝට් එකක් දුන්නා. ඒකට ගොඩක් ස්තුතියි මේ වෙලාවේ ඔයාලට ස්තුති කරනවා එකට. thank you very much. මෙතෙන්දී කියන්න ඕනේ මම මේ මල්ලිව සම්බන්ධ වෙද්දි මම දැකලා තිබුණේ නැහැ. වීඩියෝ එකක් දැකලා මම අර කෝල් කළා. මම තමයි කිව්වේ මල්ලි මට ජොබ් එකක් කරන්න හොයලා දෙන්න මෙහෙමයි කියලා. එතෙන්දිත් මම මට තාලා කිව්වා මේක රිස්ක් එකක් තියෙනවා මෙන්න මේ වගේ ගැටලු ටිකක් තියෙනවා. ආයෙ කැමති නම් තමයි ප්ලග් වෙන්න ඕනේ කියලා. ඒත් මම කල්පනා කරා දැන් මෙහෙම කෙනෙක් මට එකපාරට රිස්ක් එකක් තියෙනවා කියලා කියද්දි මොකද රිස්ක් කියලා කියන්නේ. මට යා කෙනෙක් පැහැදිලි කිරීමක් කළා. මේ ජීවිතේවත් දැකපු නැති කෙනෙක් මට අද මෝල්ට වලට එන්න උදව් කරලා තියෙනවා. ඒක නැවතත් මම ස්තුති කරනවා ඒකට උදව් කළාට ඒ විදිහට. අපි ගනුදෙනුවක් කළා. යම් කිසි මුදලක් මම යාට ගේම් කළා මට මෙඩික් කරලා දෙනවට. ඒ හැම දෙයක්ම කළේ මම යා නොදක. ඉතින් අපි ඇග්‍රීමන්ට් සයින් කරන එකේ ඉඳලා ඊට අපේ වර්ක් පර්මිට් එක පබ්ලිෂ් කරනකම් ඊට පස්සේ අපේ වීසා ඩොකියුමන්ට් සබ්මිට්ලා ඒකේ වීසා ලැබෙනකම්ම මම මෙයාත් එක්ක ගනුදෙනු කරලා දැකලා තිබුණේ නැහැ. මෝල්ට වලට එනකම්ම දැකලා තිබුණේ නැහැ. මෝල්ට වල තමයි මෙයා හම්බුනේ. ඉතින් සිංහල රටක අපේ සිංහල රටේ සිංහල අපේ සහෝදර සහෝදරියන්ට හොඳ අවස්ථාවක් උදව් කරගන්න පුළුවන් තව ඉස්සරහට. ඉතින් මුලින්ම අපි ඇග්‍රීමන්ට් සයින් කරා. ඒ සයින් කරන වෙලාවේ යම් කිසි මුදලක් ගේම් කළා. ඊට පස්සේ වර්ක් පර්මිට් එක තුල අපි මාස කිහිපයක් බලන් හිටියා. ඒ මාස කිහිපය තුලත් අපි ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ලෑස්ති කරලා බලන් ඉඳලා අවසන් මොහොතේ අපිට බලවම වර්ක් පර්මිට් එක ගන්න. වර්ක් පර්මිට් එක අරගෙන ඉවරලයන් පස්සේ තමයි ඊට පස්සේ තිබ්බේ අපිට VFS ඩොකියුමන්ට් සබ්මිට් කරන එක. එතෙන්දී අපි මිග්‍රේෂන් මල්ලගේ අනුදැනුම දෙක අයවට හොඳ ගයිඩ් කළා මාව. මේ ඩොකියුමන්ට්ස් තියෙන්න ඕනේ, මේ ඩොකියුමන්ට් මේ මට්ටමින් තියෙන්න ඕනේ, මේවා ක්ලියර් වෙන්න ඕනේ. ඒ වගේ අප්ඩේට් කරලා මාව හරි විදිහට නියම තැනට හරි පාත්‍ර ගෙනල්ලා සක්සස් ස්ටෝරි එකක් වෙන විදිහට මේ වැඩේ කරලා දුන්නා. ඉතින් ඕක තමයි ඇත්තටම කෙටියෙන්ම කියනවා නම් කතන්දරේ. ඉතින් එතකොට අයියේ ඔයා මුදලක් වේදන් කරා කියලා. ඉතින් ඇත්තටම යාළුවනේ මම මේක මට මෙහි ජොබ් දෙන්න කවුරුත් නැහැ. ඉතින් එතකොට මම අයියට කිව්වා මේකේ ඇත්තටම රියැලිටි එක. මොකද මහල්ට වීසා එකක් දානවා නම් මම මෙහි කෙනෙක් හොයා ගන්න ඕනේ. ඉතින් මං කිව්වා අයියේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයා කැමති නම් අත ගහන්න. මට ඒකට උදව් කරන්න පුළුවන්. හැබැයි ඒකේ වගකීම මට 100ක් ගන්න බෑ. මොකද මේ රටේ වීසා රිජෙක්ට් වෙනවා. මම වාඩි කතාව කිව්වා. අයියේ පොඩක් පැහැදිලි කරන්නකෝ ඒක. මට කිව්වා මුල් අවස්ථාවේම මට මේ අපිට වීසා එකක් ගන්න කලින් යම් කිසි මුදලක් වැය වෙන ජොබ් එකක් හොයන්න. ඒ ජොබ් එකට යම් කිසි වගේ ජොබ් එකක් අත්යන් පස්සේ වීසා රිජෙක්ෂන් එක 100ක ප්‍රමාණයක් තියෙනවා. ඒක සමහරට 100ක ඔයා වෙන්න පුළුවන්. මට ඉතින් ඒක වාක්‍යෙම ගන්න බෑ කියලා. මම කිව්වා කමක් නැහැ. හරි මම ඒ වාක්‍යෙම මම ගන්නවා කියලා මම එයාට කියලා තමයි ඒ අදාළ මුදල් කොටස දීලා අදාළ ගේම් කරලා මේකට මම සම්බන්ධ වුණේ. ඉතින් ඒක නොකිය හිටින සමහරට මෙයාගෙන වැඩි දින තිබ්බ මම මේ වීසා රිජෙක්ට් එහෙම බැලලක් මෙයා දැන් අයින් වෙනවා ඒකට ප්‍රශ්නේ. මට නොකිය තිබ්බා එයා මට සියලු කරුණු කාරණා පැහැදිලි කළා A to Z මෙන්න මෙහෙමයි මේකයි මේ විදිහට වෙන්නේ කියලා. ඒ තුල මේ දැනුවත් කිරීම කළා තමයි සම්බන්ධ කරගත්තේ. ඉතින් එතකොට මම දැකලවත් තිබුණේ නැහැ. මම දන්නේවත් නැහැ YouTube එකෙන් නම්බර් එක ඉල්ලගෙන අපි කතා කරලා ඉතින් එහෙම වෙලා අන්තිමට කොහොම හරි වීසා එක ගත්තා. මාල්ට වලට ආවා. ඉතින් දැන් යාළුවෝ ඔක්කොම බලාගෙන ඉනවා අයියේ. ඉතින් එතකොට ඔයාට
මේකට කොච්චර කාලයක් ගියාද මේ වැඩේට? ඒ කියන්නේ සම්පූර්ණ පළවෙනි ඇග්‍රීමන්ට් එක සයින් කරපු දවසේ ඉඳන් කොච්චර කාල ප්‍රමාණයක් ගියාද මේ වැඩේ සක්සස් වෙන්න ඔයාලට වීසා වදින්න? අපිට මාස 6ක කාල සීමාවක් ගියා වර්ක් පර්මිට් එක පබ්ලිෂර් අතර හම්බෙන්න. ඊට පස්සේ වර්ක් පර්මිට් ඇවිල්ලා මාස 2ක් ඇතුළත අපිට වීසා එක ලැබුණා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, ඒක වැදගත් කාරණාවක්. හැබැයි ඉන්ටර්විව් එකක්වත් තිබුණේ නැහැ. වීසා ඉන්ටර්විව් එකක් තිබුණේ නැහැ. මම කිව්වා අයියේ ගොඩක් වෙලාවට වීසා ඉන්ටර්විව් එකක් ඒවි 100ට එකක් වගේ තමයි නැති වෙන්නේ. බට් සමහරක් වෙලාවට වීසා ඉන්ටර්විව් නැතුවත් වීසා රිජෙක්ට් වෙලා එනවා. සමහරක් වෙලාවට වීසා ඉන්ටර්විව් නැතුවත් වීසා වැදිලා එනවා. ඉතින් ඒ විස්තරෙත් අයි කියන්නකො මොකක්ද උනේ කියලා. අපි වීසා ඩොකියුමන්ට් සබ්මිට් කළාන් පස්සේ අපිට වීසා ඉන්ටර්විව් එකක් එයි කියලා මොනිටර් වලින් බලන්න හිටියා. අපි ඉන්ටර්විව් ළම හිටියේ. නමුත් දින 45 50 පන්නපස්සේ මම එක්ක මල්ලි මට තාම ඉන්ටර්විව් එකක් ආවේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒත් මම කිව්වා බලන්න තව ගොඩක් වෙලාවට මේ සතියේ ඉන්ටර්විව් එකක් එයි කියලා. ඉන්ටර්විව් එකක් නැතුවම අපිට අන්තිමට මට මේ වීසා එක ලැබුණා. ඉන්ටර්විව් කළේම නැහැ. එතකොට ඉන්ටර්විව් එකට ඔයා කොහොමද රෙඩි කරේ? ඒක ඉන්ටර්විව් එකට මම රෙඩි කළා. ඒ ඉන්ටර්විව් එකේ අවශ්‍ය කරන ප්‍රශ්න ටික පොඩ වීඩියෝ වලින් අපි අරගෙන ප්‍රැක්ටිස් කරලා ඒක ට්‍රේන් වෙලා තමයි අපි රෙඩිලා හිටියේ ඉන්ටර්විව් එකක් කරවොත් කොහොමද ෆේස් කරන්න කියලා. ඒකට මේ මල්ලි මාව පැහැදිලිව ට්‍රේන් කරලා මාව නියෝජන කරනවා තිබ්බේ ඉන්ටර්විව් එකක් කරවොත් මම ෆේස් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි වීසා ඩොකියුමන්ට් එක අපි ඩොකියුමන්ට් කරද්දි ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි ඒ ඇප්ලිකේෂන් මම හිතන්නේ මම ෆිල් කළා 5ක් 6ක් විතර ෆිල් කරලා මෙයාට එව්වා එරර්ස් කියලා බලන්න කියලා. ඊට පස්සේ ෆයිනල් එක රයිට් මේක හොඳ මේ විදිහට આવමු කියලා. එතකොට අතරම මේ මම අද සක්සස් නම් මම මේකට ඇවිල්ලා ඉන්න මේ මල්ලිගේ ඒ දීපු ඉෆෙක්ට් එකට ඒකට ගොඩක් ස්තුතියි ආයෙත් ස්තුති කරනවා. ඒ කියන්නේ මේ අද රටේ ලෝකෙ ගත්තොත් එහෙම ගොඩක් මිනිස්සු සල්ලි අරගෙන ගහලා දාලා අතරමං කරලා අතර කරා තත්ත්වයක් තියෙන්නේ. මේ මල්ලිම නේ මම ඊ අවශ්‍ය එයාපෝට් එකට මාව ඇවිල්ලා එයාපෝට් එකෙන් අරගෙන මට මාව මෙතෙන්ට ගෙනල්ලා මගේ ලොකේෂන් දාලා මට කණ්ඩ බොණ්ඩ දීලා අදත් ඇවිල්ලා මාව බලලා. ඉතින් ඒකට මේ එක වචන වලින් කියන්න බෑ. ඒක තරම් ස්තුතියි. මට ස්තුති කියන්න වචනක් නැහැ. ඇත්තටම thank you very much. ඒකට බොහොම ස්තුතියි. ඉතින් අයියේ මාස 6ක කාලයක් වාට ගියා ඒ වැඩ ටික කරගන්න. ඉතින් එතකොට මෙහෙමයි. ඒකට ඇත්තම යාළුවනේ අපිට කියන්න බෑ. එක්සැක්ට්ලි මේ මාසෙන් දෙකකින් තුනෙන් වෙන ඒවත් තියෙනවා. සමහරක මාස 6ක් අවුරුද්දක් යනවා. ඉතින් ඒක අපිට කාරණාවම කියන්න බෑ. ඉතින් අයියාගේ වැඩේට මාස 6ක් 7ක් වගේ ඇතුළත එයා වැඩ ටික ඔක්කොම කරගෙන අයියාවා. ඉතින් එතකොට අයියේ මම ඔයාලට කිව්වා දැන් මේ වැඩේ ඇතුළත අපි කොහොමද මේ වැඩේ කරන්නේ, මුලදී පටන් ගත්තේ කොහොමද, දැන් ඔයා ඒක යාළුවන්ට මේ කිව්වා කොහොමද උනේ කියලා. ඉතින් අපි කිව්වා අර මුදලක් වියදම් කරා කියලා. ඉතින් එතකොට යාළුවෝ බලනවා මොකද්ද මේ මුදල කියලා. ඉතින් ඒකත් ඔයා කියන්නේ මොකද අපි ඒජන්ට් සල්ලි දුන්නේ මොකටද, කොහොමද අපි ඒක කරගත්තේ, ඇයි එහෙම කළේ. ඉතින් ඇත්තටම අපි ඒජන්ට සල්ලි දීලා තමයි මෙයාගේ ජොබ් එක ගත්තේ. ඉතින් එහෙම කළා තමයි නැත්තම් ඇත්තටම මම පෞද්ගලිකව මට කවුරුත් නිකන් ජොබ් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් එතකොට අයියා දන්නවා ඒජන්ට්ව අයියා ඒ හැමදේම දන්නවා. ඉතින් එතකොට ඒ කන්ටැක්ට් එකත් එක්ක තමයි අපි මේ ගමන ගියේ. ඉතින් දෙයියනේ කියලා හැමදේම කරගත්තා. වීසා එක වැදුනා. ඉතින් ඒක ඇත්තටම ලක් එකයි. මේකට එන්න හරි අමාරුයි. ඉතින් වීසා ඉන්ටර්විව් එකක් නැතුව අනිත් එක තමයි මම ඔයාලට කියන්න ඕන. මෙයාට මම ඩොකියුමන්ට් සබ්මිට් කරද්දී එම්ප්ලොයර්ගේ අපි ඉන්විටේෂන් ලෙටර් එකක්වත් දැම්මේ නැහැ. ඇත්තම කතාව. ඉන්විටේෂන් ලෙටර් එක දැම්මේ නැතිව ජොබ් ඇග්‍රීමන්ට් එක විතරයි අපි සබ්මිට් කරේ. ඇග්‍රීමන්ට් එක එතකොට පාස්පෝර්ට් සයිස් ෆොටෝස්, එතකොට ඕන කරන ඩොකියුමන්ට්ස් වලින් සාමාන්‍යයෙන් අපි හිතුවෝ අපි දැම්මේ ප්‍රින්සිපල් එකයි විතරයි මේ මොටෝ වලින් ආවා. ඔව් එච්චරයි. මාල්ට වලින් මම ඔයාලට එව්වේ ප්‍රින්සිපල් ලෙටර් එකයි ඒක සර්ටිෆයි කරලා ලෝක කෙනෙක් කරා සර්ටිෆයි කරලා ඇකොමඩේෂන් ප්‍රූෆ් එක සහ ඊට පස්සේ ජොබ් ඇග්‍රීමන්ට් එක ඒකත් සර්ටිෆයි කරලා ඒක එව්වා. ඉන්විටේෂන් ලෙටර් එක, කවර් ලෙටර් කිසිම දෙයක් නැතිව දාලා වීසා ඉන්ටර්විව් එකක් කරන්න නැතුව වීසා එක හම්බුණා. ඉතින් මේ කතාව යාළුවෝ ගොඩක් අය බලාගෙන ඉන්නවා. සමහරක් අය කියනවා මම මේක මේ ඩොකියුමන්ට් එක දැම්ම, සමහරක් අය කියනවා මේ ඩොකියුමන්ට් එක වගේ තිබුණේ නැහැ මෙහෙමයි කියලා. ඉතින් ඇත්තටම මේක ඩොකියුමන්ට්ස් අපි හිතමු අපි 100ක් ඩොකියුමන්ට් ටික දැම්මා කියලා. සමහරක් වෙලාවට කොච්චර ඩොකියුමන්ට් දැම්මත් වීසා එක රිජෙක්ට් වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි රියැලිටි එක. ඉතින් මේ රටේ තත්ත්වය මොකද අපි 100%ක්ම අපිට මේ වැඩේ සක්සස් වෙන්නේ නැහැ. රිස්ක් එකක් තියෙනවා මේ වැඩේ. අපි වැඩක් පටන් ගත්තා නම් ඒකේ රිස්ක් එකක් තියෙනවා. ඉතින් එතකොට ඒ රිස්ක් එක අරගෙන තමයි ඔයාලා
මේ වැඩේට අත ගහන්න ඕනේ. මාල්ට වලට එන හැමෝටම. ඒ කියන්නේ මම කියන්නේ නැහැ ඔන්ලයින් ඇප්ලයි කරලා එන අයට ඒගොල්ලන්ටත් මුදලක් වියදම් වෙනවා වීසා වලට ඩෙන්ටිටි මාල්ට වලට. ඉතින් ඒවත් වියදම් කරනවා. නැත්නම් ඒජන්ට් කෙනෙක් කරා නැත්නම් මෙහි කවුරු හරි කෙනෙක් කරා කරනවා නම් ඔය රිස්ක් එක ගන්නම වෙනවා. ඉතින් ඒ රිස්ක් එක මට ඔයාට අයියට ඕනම කෙනෙක්ට පොදුයි මේ රටට එන. ඉතින් මම ඒක හැමදේම A to Z අයියට පැහැදිලි කරා. මොලේ ඉඳන්ම මම කිව්වා අයියේ මෙහෙමයි මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙහෙමයි කියලා අයියා ඒක පැහැදිලි කරා ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක මම අත්‍තරම අද එකතු කරේ මෙයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් අද ඇවිල්ලා අයියා එයාගේ පාත් එක හදාගන්න ඉස්සරහට මම තවත් උදව් කරනවා. මම අයියට කිව්වා මෙහෙට ආවට පස්සේ ඊටු වැඩ ටික මෙයාගේ හෙල්ත් ස්ක්‍රීනින් ඉන්ෂුරන්ස් එතකොට මෙයාගේ ID හදාගන්න ඒ වැඩ ටිකට. ඉතින් ඒ හැම දෙයකම මම එයාව ගයිඩ් කරනවා. ඉතින් මම මුලින් ඉඳන් කිව්වා මම ඒ හැම දෙයක්ම කළේ එක පාත් එකකට. ඉතින් ඒ හැම දෙයක්ම කළා අයියා අද මාල්ට වල ඇහිලින්න සතුටින්. ඉතින් ඇත්තටම මේ වැඩ ටිකට අර කිව්වා වගේ මාස 6ක විතර කාලයක් ගියා. ඉතින් එතකොට ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇප්ලිකේෂන් එකත් එක්ක ජොබ් එකත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට අපි හිතන විදිහට 100ක් හම්බෙන්නේ නැති අවස්ථා තියෙනවා වීසා. ඉතින් ඒ වීසා රිජෙක්ට් වෙනවා. ඒක ලක් එකත් එක්ක වෙන දෙයක්. ඉතින් මොනවද කියන්න තියෙන්නේ ඉතින් යාළුවන්ට? තවත් කියන්න තියෙන අතරම කාට හරි එන්න ඕන නම් යුරෝප් කන්ට්‍රි එකට හරි කෙනෙක් හොයලා බලලා හරි පුදුලෙකට සම්බන්ධ වෙන්න. උදා අද රටේ ගොඩක් අය ඉන්නවා මුදල් වලට මිනිස්සුන්ව තමන්ගේ ආත්ම ගෞරවය පාවා දෙනවා මිනිස්සු ගෞරවකම් වංචා කරන. ඉතින් මම හිතනවා හරි කෙනෙක් සම්බන්ධ වෙලා විනෝෂන් වගේ හරි හොඳ පුදුලෙක් සම්බන්ධ වුණොත් අපිට වර්ධන එකක් නැහැ. අපිව ඒ රටට ගෙනහැල්ලා අපිව නියම රැකියාවට සම්බන්ධ වෙනකම්ම ඒ අදාළ පාත් එක අපි අරන් ඇවිල්ලා හරියට ගයිඩ් කරන කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම අපිට ගමනක් යන්න පුළුවන්. ඉතින් එතකොට මොකද ඇත්තටම මම මේ ඇත්ත කතාව මේකට දැම්මේ අයියට කියන්න කිව්වේ මොකද හේතුව අපි මුදලක් වියදම් කරා කියලා ගොඩක් අය කියන්නේ නැහැ. මම ගෙන්නුවා කියලා කියනවා. බට් ඇත්තම කතාවයි මම වාට කිව්වා අයියේ යාළුවන්ට කියන්න කොහොමද කරේ කියලා. මොකද හේතුව මෙහෙට ගෙන්නනවා කියලා මට කියන්න පුළුවන් මම නිකන් ගෙන්නනවා කියලා. මට එහෙම කරන්න බෑ ඇත්තටම. ඉතින් මොකද හේතුව මට මෙහෙ කවුරුත් නැහැ. ඉතින් මම කාගෙන් හරි ජොබ් එකක් ඉල්ලනවා. ඒ මිනිස්සු ජොබ් එකට යම් කිසි මුදලක් ඉල්ලනවා. ඉතින් මම අයියට A to Z හැමදේම කිව්වා. ඉතින් එයා ඒකට ඇග්‍රි වුණා. ඉතින් මාව දැකලවත් නැතුව ඒ සල්ලි දාලා ඉවරලා අයියා ඉතින් අයියා මට වීසා එක ආපු දවසේම කෝල් එකක් කරගත්තා. කෝල් එක අරගෙන මට කිව්ව කතාවක් මල්ලි ලංකාවේ මිනිස්සු දැකලා තියෙනවා ඔයා වගේ කෙනෙක් මට හම්බෙලා නැහැ. මොකද මනුෂ්‍යත්වයෙන් ඔයා මට මේ දේ කරලා එදා කියපු දේ අද ඔප්පු කළා. එහෙම කිව්වා අයියේ. මම මොකද්ද කිව්වේ? මම කිව්වේ එදා ලංකාවේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෙක් කවදාවත් වංචාවක් නොකර මේ දෙයක් කරපු ෆස්ට් ටයිම් මම දැකලා නැහැ. මම හිතුවේ ලංකාවේ මිනිස්සු දන්නේ හොරු කියලාමයි. අපි ලංකාවේ මිනිස්සු එහෙම ගොඩක් අය හැමතැනම වංචාවට අහුවෙච්ච ඉන්නේ වංචා කරන මිනිස්සු ඉන්නේ. ඉතින් මම දීපු මම මුදලකටම සාධාරණව ඒ ඩොකියුමන්ට් මට පෙන්නලා ඉවරලා ප්‍රූව් කරලා වීසා එක දක්වා මේ නොදක මිනිස්සෙක් නොදකපු කෙනෙක් ලංකාවේ කෙනෙක්ට මේ මට්ටමේ උදව් කරාට ගොඩක් ස්තුතියි ඉවරයක් කළා. මම දැකලා නැහැ මේ වගේ මිනිස්සු. කියන්නේ ලංකාවේ ඇතුළට ලංකාවේ පිට මේ වගේ මිනිස්සු මම දැකලා නැහැ. මම දැනගත්තේ එහෙම ඉන්නවා කියලා නිරෝෂන්ගෙන් තමයි. ඒකම මම දැන් හිටියේ නැහැ එහෙම මිනිස්සු ඉන්නවා කියලා ලංකාවේ අයට උදව් කරන එහෙම නොදකපු අයට සලකලා තමන්ගේ දේ වගේ වැඩ කරලා දෙන මිනිස්සු මම දැකලා නැහැ. දැක්ක එක්කෙනයි නිරෝෂන් විතරයි. ඔව් ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මං විතරක් නෙමෙයි අයියේ මෙහෙ දැකලා නැහැ. ඔව් ඔයා දැකලා නැහැ. ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මෙහෙමයි. අයියා කියන්නේ අර ඒජන්සි වලින් එක එක තැන් වලින් අහුවෙන්න එපා. මොකද දෙයක් කරනවා නම් හරි කෙනෙක්. ඉතින් අපිට එහෙම හරි කෙනෙක් කියලා ඇත්තටම මේ මිනිස්සුන් කාලා බලන්න බෑනේ. ඉතින් අපි රිස්ක් එකක් ගන්න වෙනවා. ඉතින් ජීවිතේ අපි දෙයක් කරනකොට ඉතින් ඒ රිස්ක් එක ඔයා ගත්තා. ඔයා විතරක් නෙමෙයි මං කියන්නේ මේ රටට එන ඕනම කෙනෙක්ට ඒ රිස්ක් එක ගන්න වෙනවා. අපි කොහෙන් හරි දෙයක් කරනවා. මොකද්ද අපි වකුරුණු තරමට මේ අසවැන්න ලැබෙන්නේ නේද? ඉතින් අපි දෙයක් කරන්න ඕන අපිට ඒකේ ප්‍රතිඵලයක් ගන්න. ඉතින් අයියා කොහොම හරි දෙයනේ කියලා මේක සක්සස් කරගත්තා. ඉතින් ඔන්නක තමයි යාගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු ළඟදීම. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එක බලන්න. ඔයාලට මොන හරි වීසා පිළිබඳ ප්‍රශ්නයක්, ඩොකියුමන්ට් පිළිබඳ ප්‍රශ්නයක් මොන හරි ඔයාලට දැනගන්න සහ ඔයාලට මොන හරි දෙයක් ඕනේ නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. මට පුළුවන් වෙලාවක අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් මම ඒකට රිප්ලයි එකක් දෙනවා. ඉතින් සමහරක් වෙලාවට රිප්ලයි කරන්න බැරුණාට තරහ වෙනවා. මොකද මමත් කාර්යබහුලයි. මම ජොබ් එක කරන ගමන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒක නිසා මොන හරි ඔයාලට දැනගන්න දෙයක් තිබුණොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. ඔයාලගේ මාල්ට හීනය යුරෝපා හීනය හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජයෙන් ජය වෙන්න ඕන. ඉතින් මේ වගේ තවත් අය මෙහෙට එන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජය වේවා එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.